ලංකාවේ අඹ වැටෙන කාලේනේ අපි බලමු කොහොමද එහෙනම් මැංගෝ ස්ටිකි රයිස් එකක් හදන්නේ කියලා. රයිට්. අපිට මේකට ඕනේ කරන්නේ පොඩි ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක්. මේක Thailand glutinous sweet rice එකක්. මේක නැත්තම් ලංකාවේ කැකුළු හාල් එක ගන්නත් පුළුවන්. සුදු කැකුළු හාල් එක. එතකොට corn starch අපිට ඕනේ. ලුණු obviously, some sugar and මේක coconut milk එක, රේණුකා එක, ලංකාව එක and obviously mango. This is the main ingredients. Right. හාල් එක හොදලා අපි වතුර චුට්ටක් තියලා ඉවරලා gas එක on කරලා medium heat ලුණු ටිකක් අපි දාන්න ඕනේ. චුට්ටක් දාන්න වැඩි දාන්න එපා. rice එක ඉදෙන අතරේ අපි අඹ ගෙඩි කපා ගමු. අපි මේ රයිස් එකෙන් ඉවුවහම මේ විදිහට බෙරි වෙලා තමයි එන්නේ. ඔය කට්ටිය සුදු රයිස් එකෙන් උයනවා නම්, ඒ කියන්නේ කැකුළු හාල් එකෙන් සුදු කැකුළු හාල් එකෙන් උයනවා නම් පොඩක් බෙරි කරලා ගන්න. දැන් මේක හරි. අපි දැන් මේක චුට්ටක් බාලා තියෙනවා. එතකල් අපි මිල්ක් එක හදා ගන්න ඕනේ. මේ රයිස් එක වැඩිය බෙරි කරන්නේ නැතුව, වැඩිය තම්බන්නේ නැතුව මේ ගන්න තියෙනකොට ගන්න. ඒ බලන්න. මේ ගන්න තියෙනකොට ගන්න. මොකද අපි කිරි ටිකක් දාලා ආයෙ ලිපේ තියන්නේ. Low heat. Boom. Check up. Some sugar. ඔයාලගේ සීනි අති ප්‍රමාණයට දාගන්න. අර rice එක already sweet. So I'm going to use a little bit of sugar. Rice back on. Very low heat, very low. Little bit of milk. Starch එක දාගන්න ඕනේ. See the sauce? Heat off. Now we are ready to serve. Now we add the sauce. Oh. කාලා බලමු. Amazing.